Hi viewers, කොහොමද ඔයාලට? ඔන්න ඉතින් කලින් කිව්වා වගේම අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියන්න යන්නේ ලේන්ස් ගැන. කලින් වීඩියෝ එකකින් අපි කතා කළා MLBB game එකේ main purpose එක වෙන්නේ මොකක්ද කියලා. ඉතින් මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් ඔයාලා ඒක බලන්න. මොකද මේක guide series එකක් විදිහට ඉස්සරහට යන නිසා ඔයාලා මේක මුලින් ඉඳන් පිළිවෙලට බලන එක ගොඩක් effective. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් කලින් වීඩියෝ එකකින් මම ඔයාලට කිව්වා වගේ අපි මේ enemy base එක destroy කරොත් තමයි අපිට victory එක හම්බෙන්නේ. හැබැයි එහෙමයි කියලා match එක පටන් ගත්ත ගමන් අපිට කෙලින්ම enemy base එකට යන්න බෑ. මොකද මේ base එකට යන්න map එකේ ප්‍රධාන පාරවල් තුනක් තියෙනවා. අද වීඩියෝ එකකින් අපි කතා කරන්නේ අන්න ඒ පාරවල්. ඒ කියන්නේ මේ lanes තුන ගැන. ඔයාලා match එකට ගියාම මෙන්න මේ විදිහට වම් පැත්තේ උඩ කෙළවරේ ඔයාලට mini map එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ මැප් එකේ පාරවල් තුනක් තියෙනවා. මේ පාරවල් තුනේදී වෙන වෙනම කරන්න ඕන දේවල් තියෙනවා. මුලින්ම අපි බලමු මේ gold lane එක ගැන. මැප් එකේ මෙන්න මේ සිම්බල් එකකින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ gold lane එක. මේ පාරේ minions ලව kill කළාම අපිට අනිත් පාරවල් වලට වඩා ඉක්මනට gold හම්බ වෙනවා. මේ lane එකේ සාමාන්‍යයෙන් යන්නේ marksmanලා. ඒ කියන්නේ දුර ඉඳන් පහර දෙන අය. උදාහරණ විදිහට ගත්තොත් නියා අනබි ලේලා වගේ අය තමයි මේ ලේන් එකේ යන්නේ. ඊළඟට අපි බලමු EXP ලේන් එක ගැන. ඉතින් ඔයාලට මැප් එකේ මෙන්න මේ සිම්බල් එකෙන් පෙන්වන්නේ මේ EXP ලේන් එක. මේ පාරෙන් අපිට ඉක්මනට ලෙවල් අප් වෙන්නේ කියන්නේ experience. එහෙම නැත්නම් කෙටියෙන් කිව්වොත් EXP හම්බ වෙනවා. මේ ලේන් එකේ ගොඩක්ම යන්නේ ෆයිටර්ස්ලා. සරලවම කිව්වොත් සටන්කරුවෝ. උදාහරණ විදිහට ගත්තොත් ෆ්‍රෙයා, තාමුස්, ඇල්ෆා, ඇල්ඩෝස් වගේ අය. ඒ වගේම සමහර වෙලාවට මේ ලේන් එකේ ටැන්ක් හීරෝස්ලත් යනවා. ඉතින් ඔයාලා බලනවා ඇති මේ ටැන්ක්, ෆයිටර්, මාක්ස්මන් කියන්නේ මොනවද කියලා. ඉතින් බය වෙන්න එපා. මේවට කියන්නේ හීරෝ රෝල්ස් කියලා. ඒ වගේම මේ හැමදේම ගැන විස්තරාත්මකව ඉස්සරහට වීඩියෝ වලින් ගේනවා. ඉතින් මේ ලේන් එකේ යන ටැන්ක් හීරෝස්ලට උදාහරණ විදිහට ගත්තොත් ග්‍රොක්, එස්මෙරල්ඩා, යුරේනස් වගේ අයව ගන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් අපි බලමු මිඩ් ලේන් එක ගැන. මැප් එකේ හරියටම මැදින් තියෙන මේ කෙටිම පාර තමයි මිඩ් ලේන් එක කියන්නේ. ඒ වගේම මෙන්න මේ සිම්බල් එකෙන් ඔයාලට මේ ලේන් එක බලා ගන්න පුළුවන්. මේ ලේන් එකේ සාමාන්‍යයෙන් යන්නේ මේජ්ලා. සරලවම කිව්වොත් මැජික් පවර්ස් තියෙන අය. උදාහරණ විදිහට ගත්තොත් වෙක්සානා, සයික්ලොප්ස්, එලිස් වගේ අය මේ මේජ්ලාට අයිති වෙනවා. දැන් ඔයාලට පැහැදිලි ඇති මැප් එකේ තියෙන ලේන්ස් තුන මොනවද කියලා. හැබැයි මේ හැම ලේන් එකකටම යන්න ඕනේ එක එක විදිහේ හීරෝස්ලා. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් අපි බලමු මේ ලේන්ස් වලට හරියටම ගැලපෙන හීරෝ රෝල්ස් මොනවද සහ ඔයාලට ගැලපෙනම හීරෝ රෝල් එක තෝරගන්නේ කොහොමද කියලා. ඉතින් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාලගේ මේ වීඩියෝ ප්ලේ කරන යාළුවන්ටත් ෂෙයා කරන්න අවත කරන්න එපා. ඒ වගේම ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු. ඔයාලා හැමෝටම good luck.